ෆිෂ් මාකට් එක ළඟ තියෙන මේ තියෙන මාකට් එකේ ලෝකල් මාකට් එකේ තමයි අපේ කරවල ගන්න තියෙන්නේ. ඉතින් මේ දවස්වල පොඩක් ගාන වැඩි කියලා ආරංචියක් තියෙනවා. ඉතින් අපි ගිහින් බලමු. ඇයි මේ ගාන වැඩි කියලා? මොකද මේ යුද්ධය තවම තියෙන නිසා සහ තෙල් වල ගණන් තවම වැඩි මෝල්ඩිව්ස් වල. අපි පොඩක් ගිහින් බලමු කොහොමද ප්‍රයිසින් කියලා. අදුන්නේ නැති ගාන කොහමද? මේ අපිට දෙයක් 120 110 මොකද 150ක් තියෙන්නේ. ඔය කලින් දෙන 150 160. අද අඩුවේක මොකද්ද මේ කියන්නේ? මේක 110යි මේක 120යි 130යි. මේක 110යි. හරි. මේක දැන් මට කන්න දුන්නේ. මේක කන්න. වැඩි එක. මොකද? ඒක හරියද? ඒක හරියද? මේ 110යි. 110යි. ඉස්සරහට තව අඩුයිද? ඉස්සරහට අඩුයිද? දැන් දුන්නා කියලා කිව්වනේ අනේ මේ කවන්නේ දැනුවා මම කියන්නේ නැහැ. අද දවන්නේ? අද දවන්නේ? බාලා කියන්නේ ඊළඟ සතියේ මේක තමයි රහයි. මේක තමයි රහයි. මේක නේ දුන්නේ අරක. ඈ? මුලින්ම දුන්නේ මේකද? ඔව්. අයි පොඩක් කෑග දෙන්න බලන්න. දැන් ඉතින් ඔයගොල්ලෝ කතාව ඇහුවනේ. ඉතින් මේ තියෙන උඹල කඩ ಜಾති තුනකින් හොඳම එක දැන් 130ත් 120 අතර ගාන පොඩ්ඩක් මූ වෙනවා. ඉතින් පොඩ්ඩක් ගණන් වැඩි. ඒ වුණත් ඒක මාර්ම රහයි. රතුවට නියමෙට තියෙනවා. ඉතින් අපි බලමු කරවල කොහොමද තත්ත්වය කියලා. මට තලපත් එකේ හොඳ එකක් දෙන්නකෝ. हेलो क्या चाहिए? ඒක න පොඩ හැම යනවා වගේ නේ. ඉතෝරද? ඔව්. ඒකට හොඳ කෑම. තවම යුද්ධ හරියටම 100% නැවතිලා නැති නිසා දැන් නවත්තුවා. ඊට පස්සේ ආයෙත් තව හෙට යුද්ධය. ඉතින් ඒක නිසා මේ ප්‍රයිසින් තවම හරියට එක එක විදියට මේ දැන් ඔය පෙන්නන උඹල කඩවල වැඩි වෙනවා අඩු වෙනවා අඩු වෙනවා. ඉතින් ඒක වැඩිම ගානේ සමයි අඩු වෙන්නේ බොහොම කලාතුරකින් වැඩි වුණ දෙයක්. ඉතින් ඒක නිසා ඔය දැන් තියෙන කරවල වලත් ඉතින් ප්‍රයිස් එක වෙනදට වඩා ගොඩක් වැඩි. ඉතින් ඒක ගැන බලන්න තමයි ආවේ. ඉතින් හැබැයි බඩු නම් ක්වොලිටි හැබැයි ගාන තමයි වැඩි. ගාන ටිකක් වැඩි වුණත් ඉතින් ඒ අපි යනකොට ඉතින් අරගන්න වෙනවා. ඉතින් ලංකාවේ කට්ටිය එහෙම තමයි. ඉතින් දැන් මේ බලන කරවල මම අරන් ගියා. ඒ වගේම උඹල කඩත් අරන් ගියා. ඉතින් ගාන වැඩි ඒ වුණත් බඩු ක්වොලිටි. ඉතින් අපේ මේ වීඩියෝ එකත් එක්ක ඉස්සරහට තව රැඳිලා ඉන්න අපේ channel එකත් එක්ක මේ වගේ තවත් වීඩියෝ මම මේ channel එකෙන් ගේනවා. අපි travel less channel.